හිත නැවතුන තැන නවතින්න. ඔන්න මැල් සිරිපුරට තමයි අද අපි ආවේ. රටවට යන ගමන් මැල් සිරිපුරට ආපු අපි අදත් ඔන්න වෙද වගේම තෑගි අරන් ඇවිල්ලා තියෙනවා. හරියටම උත්තරේ දෙන්න අපි අහන ප්‍රශ්නෙට. ඉතින් ඔයගොල්ලෝ අපිට ගොඩක් ආදරේ කියලා දන්නවා. අපිත් ඔයාලට ගොඩාක් ආදරේ. ඒ ලිංගතුකම ආදර නිසා තමයි මේ ආදරය අරගෙන අපි එන්නේ. ඉතින් ඔන්න අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්න. අපි බලමු කවුද හරියටම උත්තරේ දෙන්න කියලාද. 100 ගණක් අරන් යන්න හදන්නේ. මට දෙනවද? ප්ලීස්. එහෙනම් එන්න. මේ ඔබ ආදරය කරන හිත නැවතුණු තැන. I just want you චුට්ටක් 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 බලන්න මා දිහා චුට්ටක් 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 කියන්න චේතනා චුට්ටක් 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 හදන්නේ මාලිකා චුට්ටක් 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 ජනනී මේ මොනවද දන්නවද? දූරියන්. නෑ දෙල්. කටු තියෙන දෙල්. ඈ? කටු තියෙන දෙල්. ඔයා මාව නොමගේ යවන්න. නෑ නෑ මේ දෙල්. ඔයා මාව නොමගේ යවනවා. මේ- ඔය ලේස් වායක් කරනවා. මේ දෙල් නෙමෙයිද? නෑ. මේ කටු දෙල් නෙමෙයිද? නෑ. එහෙනම් දූරියන්. දූරියන්. ඔය දූරියන් කන්න ආසයිද? ටික. ටිකක් විතරම. අපි නම් ආයෙත් ඉතින් දූරියන් ලවස්ලා. දූරියන් ලවර්ස්ලා. නම මොකද්ද ඔයාගේ? මලීෂා. මලීෂා. මලීෂා කොහෙද? සිරිපුරදී අපිට හම්බුණු ලස්සන ගෑල් ළමයි තුන් දෙනෙක්. මේ මලීෂා. හිරුනි ඔයා. අමන්ද මලීෂා හිරුනි අමන්දා. මලීෂා මොනවද කරන්නේ? කොමස් කොමස් කීවසක් තින්නේ? ඒ ලෙවල් ඒ ලෙවල් කරනවා අක්කා කෙනෙක් මේ දුව ඒ ලෙවල් කරලා ඉවරයි ඒ ලෙවල් කරලා ඉවරයි. ඒ කියන්නේ ඔයා මෙයාට වඩා වැඩිම. ලොකු අක්කා. එතකොට මේ කුවක් කියා. ඒවා ඒ ලෙවල් නම මොකද්ද? අමන්ද මන්ද. මෙයත් ඒ ලෙවල්ද? මං හිතුවේ මේ 6 වසරේ විතර ළමයි ටිකක් කියලා දෙයියනේ. චූටිට හිටියම ලස්සනයි නේ. ජනනී එහෙම නෑ නේ ඔව්, ඒකයි. මේ මම චූටිට හිටිය කාලයක් තිබ්බා. මම මතක් කරනවා ඒ කාලේ. එපා වැඩක් නෙවෙන්නේ නැහනේ. ඇත්තද? ඔයාට ආයිත් ඒ කාලේ යන්න බෑ. බෑ. ඔයා ඔයා එන්නෙන්නම මේ චූටි වෙනව නෙමෙයි. අනේ මේ යන්නනේ. ඔයාලට පේනවනේ. ඔව් හරි. ලොකු වෙලා ඉන්නවා. මේ මොනවද අනාගත බලාපොරොත්තු කවුරු වෙන්නද? කවුරු? මැනේජර් කෙනෙක් වෙන්න. මොන පැත්තෙන්ද? මොන වගේ කම්පැනි එකක මැනේජර් කෙනෙක් වෙන්නද? මොකක් කියන්නේ හරි බෑන්ක් එක. එකකද නැත්නම් කොහොමද? අන්න හරි. ඔයා කොහොම හරි ජනනිට ගේම දෙන්න ඕනේ. හරිද? ජනනි දැන් ඕම දැන් ප්‍රොමෝෂන් අරන් ඉස්සරහට ගිහිල්ලා දැන් මැනේජර් කෙනෙක් ලෙවල් එකේ ඉන්නේ. හරිද? ඔයා කොහොම හරි ඒක හරිද? ඒක කරලා ගන්න ඕනේ. ඔයාගේ අනාගත බලාපොරොත්තුව? මගේ බිස්නස් එක ඕන කෙනෙක් වෙන්න බිස්නස් ඕන කෙනෙක් ඉන්න. වාව්. එතකොට ඔයාගේ බිස්නස් එක පොඩ ජනනි මොන වගේ බිස්නස් එකක්ද ඔයා කරන්නේ නේ? මං හිතාගෙන ෆ්ලවර් බිස්නස් එක ඕන ආ දැන් නව බිස්නස් එකක් ඒ කියනවා කරන්න. දැම්ම මේක හිතලා ඉවරයි. මොනවද කරන්න කියන එක. ඔව්. ඇයි එහෙම හිතන්න ඕන උනේ? ඒක මම පොඩි කාලේ ඉඳන් බිස්නස්මන් කෙනෙක් තමයි හිතාගෙන හිටියේ ඔයා කොහොමද බිස්නස් කරන්න ඕන කියලා හිතුනේ මොකක් හරි පසුබිමක් තියෙනවද? ඔව් අපේ අයියට හොටෙල් එකක් ආහා. තියෙනවා ඊට පස්සේ ඉතින් මටත් හිතුණා බිස්නස් ඕන කෙනෙක් ඕක නෙමෙයි ප්‍රශ්නේ. අයියා බිස්නස් නේ කරන්නේ. අයියා ගාව සල්ලි තියෙනවා. දැන් බැලුවා නංගිත් සෙකන්ඩ් වෙන්න බෑ අයියට. අයියා ගාව සල්ලි තියෙනවා. මාත් සල්ලි හොයන්න ඕනේ. දැන් එයා බිස්නස් ඕන කෙනෙක්. ඔයා කවුරු වෙන්නද කැමති? ටීචර් කෙනෙක් කවුද ගෙදර ඉන්නේ? අම්මයි මායි අයියලා දෙන්නයි අප්පච්චි අයියලා දෙන්නයි අප්පච්චි අම්මයි. චූටි හරි. ටීචර් වෙලා හරිම අහිංසකයි නේද පවුලේ? කීකරු කියන දේ අහන ළමයා ඔයානේ. බොරු. බොරුනේ. ඒ- ඇත්ත ඒ- කියන්නේ බොරුනේ. අහිංසක නෑනේ. ඔව් කිව්වේ කොහොමද දන්නවද? ඔව්. හරි. ඔව්. මේ බොරුනේ අහිංසක නෑනේ. මන්ද ඔය කියන්නේ ඉතින්. හරි මේ හරි. අපි ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඔයාලට මෙන්න මේකයි ප්‍රශ්නේ. ඔයාලා හිතන ඔයා අයියට වඩාත් අය කෙනෙක් ඉන්නවනේ අයියට. ඔයාලා කවුද ඉන්නේ? අක්කා කෙනෙක් අක්කා. ඔයාලා අක්කටයි අයියලටයි දෙනවා මේ කියන ගානේ 100 ගාණක්. මෙන්න මේකයි ප්‍රශ්නේ. ඔයා ගාව රුපියල් 500ක් තියෙනවා. වෙන වෙනම ඈ 500යි. මේකෙන් 10ක් ඔය අක්කට දෙනවා, ඔය අයියට දෙනවා, ඔයත් අයියට දෙනවා. ඔයාලා ළඟ ඉතුරු ගාණ කීයද? තාම හිතනවා. චූටි බට්ටි තාම හිතනවා. මේ අත මොකද? හිතන්න බලන්න හරිම සිම්පල් ගානක්. පොඩි අවසන් තප් මට මේකට වෙලාව දෙන්න බෑ. සමීකරණයක් තියෙන. සමීකරණයකුත් ඔව්. 5 4 100 10ක් ගා දුන්නාම ඔයාගාව 2 1 500න් 10ක් දෙනවා. හරි සිමනහයි
දන්නේ මම දන්නේ කීයද මේ උත්තරය දෙන්න මොකද උත්තරේ 450 කියන මේ උත්තරය ආයෙත් වෙනස් කරන්න බෑ දෙන්න අපිට ටයිම් එක දෙන්නේ නැහැ මොකද්ද වාගේ ෆයිනල් ආන්සර් එක මට හිතෙනවා 490ක් 490 110ක් ඔයාලට chance එකක් දෙනවා ඔයාලට මේ කීයක් 450ක් වගේ වගේ බෑ මේකට කෙලින් උත්තරයක් තියෙනවා හරි අවසානයේ 450 මෙන්න හිත නැවතුණු තැන ඉතින් මේ තෑග්ග අපි ඔයාලට දෙනවා බොහොමත් ස්තුතියි අපිත් එක්ක කතා කරාට හරියටම උත්තරේ දුන්න හින්දා තමයි උත්තරේ දුන්නා නෙමෙයි උත්තරේ අපි හදලා ගත්තා එහෙනම් thank you එහෙනම් පරිසරයට යන්න ඕනේ ජය වේවා bye අපිට හම්බුණා යාළුවෝ තුන් කට්ටුවක්. හැබැයි එක්කෙනෙක් දැන් තමයි යාළුවේ බවට පත් වෙන්නේ. අතට අත දෙන්න. නම කියන්න වගේ. නිමේෂා. මේ ඉන්නේ නිමේෂා. ඔයාගේ නම? චාරුණි. චාරුණි. අතට අත දෙන්න. කවිෂා. ඔන්න හරි ඔන්න අපි අඳුනලා දුන්නා. හරිද? අඳුර ගත්තා දැන්. හරි. මේ ළඟ වෙන ළඟ. තරහ නෑනේ. ඔයා ආසම් පාට කහ පාටද? කළු පාට. කහ පාට. මමනේ කළු පාට. ඔයා ආසම් පාට මොකද්ද? කළු. දෙන්න ඔත. නෑ මම ඒකනේ කිව්වේ මම කිව්ව මට තේරුණා. තේරුණාද? ඔයා ආස නිල් පාට. ඕක තමයි ජනනේ කියන්නේ අපි එහෙම දැක් මූණ දැක්කම කියන්න පුළුවන්. ඔව් ඔයාට පුළුවන්. මේ දවස්වල මම දාන්න ඉන්නේ දේවාලයක් එහෙම දාන්න ඉන්නේ මම. පස්සේ යන්නේ. හරි. ඔයාගේ අනාගත බලාපොරොත්තුව? ටීචර් කෙනෙක් වෙන්නේ. ටීචර් කෙනෙක් මොනවද උගන්වන්න කැමති? එහෙම නෑ. ඉතින් ස්පෙෂල් හිතන එකක් උගන්වන්න. හිතන එකක් උගන්වන්න දෙයියනේ මොකක් හරි ඉගෙනගෙන ඉන්න එපාය. ඔයා දක්ෂ මොනවාද මේ? සින්දු කියන්න පුළුවන් නේ. අපි ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. බලමුකෝ අපේ ටීචර්ලා තුන් දෙනා නේද? මේ ප්‍රශ්නට උත්තර දෙයිද කියලා. ඕගොල්ලෝ ගාව තියෙනවා රුපියල් 500ක්. ඔයා ගාව 500, ඔයා ගාව 500, ඔයා ගාව 500. හරිද? මේ 500න් 110ක් ඔයාලා මට දෙනවා. ඔයා 110ක් මට දෙනවා, මට 110ක් දෙනවා, මට 110ක් දෙනවා. ජනින්ට කීයක් දෙන්නේ නැහැ. දැන් ඔයාලා ගාව කීයක් තියෙනවද? 500 110 මෙයාලා කියන්න ඔව් චුට්ටක් ඉන්න. හරි හිතන්න. ඕගොල්ලෝ චුට්ටක් ඉතින් අපි පොඩ්ඩක් ඉන්න. එච්චර ඉන්නත් බෑ. ඔයාලා හිතනවද තව? 150. 150යි? 500 110ක් මෙයාට දුන්නාම කීයක්? ඔයා ගාව කීයක් තියෙනවද? මේක තනි වශයෙන් හිතන්න තනි. කී වසරද ඉන්නේ? 12. 12 ඔයා? 12. ඔයාත් ඉස්කෝලේ යනවා? ඔව් 17 නේ. අක්කා කෙනෙක් ඉන්නේ. හරි. හොඳයි. රුපියල් 500ක් තියෙනවා ඔයාලා ගාව. ඒකෙන් 110ක් මට දෙනවා. මං අහන්නේ ඔයාලා ගාව කීයක් තියෙනවද? 450 850 500? 500 110 දුන්නාට පස්සේ 500. මෙයා කියන අපේ නිල් පාටට කැමති රංගි කියනවා 450යි කියලා. 450යි. නිල් 450යි. දැන් කහ. ඇවරයි. 400යි. ඇවරයි. අයියෝ යාළුවත් තරහද? ඔයා කියන්නේ? 350යි. 50 අඩු වෙනවා මෙහෙට ඉතින්. ඈ? හරියටම අන්තිමට උත්තරේ දෙයි හිතන්න පුළුවන් අන්තිම පාට අහන්නේ. මොකද්ද උත්තරේ? 450 ඔයා? 450 ඔයා? 450. ඒ 350 මොකද 450 උනේ? 450 කියලා. හරි උත්තරේ හරි. එහෙනම් බොහොම ස්තුතියි Thank you so much. පරිස්සමෙන් යන්න ඕනේ. හරි. මේ අමාරුයිද ජනනි මේ ප්‍රශ්නේ? ඈ? අමාරුයිද? ටිකක් අමාරුයි වගේ. නෑනේ. අපිට නෑ ඒක. nothing. හිත නැවතුණු තැන නවතින්න රතුයි සුදුයි පාට එකට ලං වුණාම හරිම ලස්සනයි ජනනි. ඒ වගේම තමයි මේ වලලු ටික බලන්නකෝ. ඒකත් එකතු වුණාම හරිම ලස්සනයි. ඔයත් අම්මේ ඉතින් නේද? මේ සුදු ළමයාගේ නම මොකක්ද? උදේශිකා. රතු ළමයාගේ නම? විනෝදයා. විනෝදයා. හරිද? විනෝදයාගේ සම්පූර්ණ නම? විනෝදයා ජනුති. විනෝදයා ජනුති. ජනනි නෙමෙයි වෙච්ච එක ලොකු දෙයක්. ජනුජී. හරිද? හරි. මොකද්ද? උදේශිකා. ඔය දෙන්න කවුද? අක්කයි නංගිද? කවුද අක්කා? ඔයා අක්කද? ඔයා කියන්නේ නංගි කරන අකීකරු වැඩ දෙකක්. කීකරු වැඩ කරන්නේ නැහැ. මේ බලන්න. මේකෝ කැමරයි. හිංසකයි. මගේ ඇස් දෙක දිහා බලලා ගියා. ආනි. අක්කා එහෙමද? නපුරු වෙන්නේ ටිකක්. ටිකක් නපුරුයි. අන්න පේනවනේ ඔයා නංගිව බේරගත්තට එහෙම නෑ නංගි. දැන් මේ ඔයාට අවස්ථාව තියෙන ඔයා අක්කට කොච්චර ආදරේද කියලා අක්ක දිහා බලාගෙනම කියන්න. අල්ලගෙන කියන්න ලස්සනට අත් දෙක අල්ලගෙන ආන්නේ. මගේ අක්කට. ඒක කටුද මලච්චා. ඔයාත් ඉතින් කියන්න. මගේ ඉතින් පණ තමා නංගි. පන තමයි ඉතින්. හරි. පවුලේ කවුද ඉන්නේ තව?
නංගි කෙනෙක් ඉන්නවා. ලොකු නංගි අම්මයි තාත්තයි ඒ කියන්නේ ඔයා කෙල්ලොම 3 දෙනෙක් ඉන්නේ ඉතින් ලේසි නෑ පවුලේ. ලේසි නෑ. හරි. අපි ප්‍රශ්නයක් අහන්න යන්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. හරියට අහන් ඉන්න ඕනේ. මං ගාව නෙමෙයි ඔයාලා ගාව තියෙන රුපියල් 500ක්. ඔයා ගාව 500, ඔයා ගාව 500. මේ රුපියල් 500න් 10%ක් ඔයාලා මට දෙනවා. අනංගිට දෙනවා. ඔයා 10%ක් නංගිට දෙනවා. ඔයා 10%ක් නංගිට දෙනවා. ඔයාලා ගාව ඉතිරි ගාණ කීයද? 500න් 10%ක් ඕ 500 අර ග්‍රාම් 4500. 500න් 10%ක්. මොකද්ද? රතු නංගි? කියන්න. කොන්ෆිඩන්ස් පිට කියන්න. 450. නංගි 450 අක්කා 400යි. අක්කා 400 නංගි 450 දෙන්නම එකතු වෙලා එකතු වෙලා තප්පර 5න් ගන්න උත්තරයකට එන්න පුළුවන්. තීරණය ගන්න තප්පර 5න්. 5 4 3 ගහගන්න දෙන්නත් එක්ක පොඩ්ඩක්. ඒක මේ දැන් මෙතන පොඩි රංගනයක් කියන්නේ ගෙදර එන්න. මගේ උත්තර මගේ උත්තර. ගන්න. අඩු කරන්න ඕනේ 500න් 450 අඩු කරලා පස්සේ 550 අඩු කරලා 450. ඔයද නංගිව ෂුවර්ද? හරිද? දැන් ආවද? ගෙදර ගිහලා ගහගන්න නෑනේ. හම්බෝ දෙයියනේ. මොකෝ කරන්නේ අපි තෑගි දෙනවද? ඕගොල්ලෝ හරි කියලා හිතනවද? හරි. හරිද? නංගි ගණන්කාරද නංගි? හරි තමයි. අපිම ඉන්න ඕනේ ඉතින්. මෙතන ඔව් පෙන්නන්න 5000 වුණා. මේක ඒක පොඩි 4500. පොඩි නංගිගේ නම මොකද්ද? විනෝදයා. විනෝදයා. මේ බලන්න අක්කලා පොඩ්ඩක් හරිද? 500 10ක් ගියාම 4500ක් වුණා එක ගමනක්. 4500 views එනවා. ඒක තමයිනේ නේද? ඔව්, හරි. ඒකනේ නේද? ඔන්න හිත නැවතුම් තැන වෙතින් මේ තෑගි අපි ඔයාලට දෙනවා. එහෙනම් සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ අක්කලා නංගිලා ඔක්කොම ටික. පරිස්සමෙන් යන්න. බයි එහෙනම්. බයි. මට දැනෙනවා මේ බෝයි නම් ටිකක් සයිලන්ට් පිට ඉන්න කෙනෙක් කියලා. එහෙමද? සමහර වෙලාවට සයිලන්ට්, සමහර වෙලාවට එහෙම නෑ. එහෙමද? අවස්ථාව අනුව වෙනස් වෙනවා. නම් මොකද්ද වගේ? ආකාශ. ආකාශ් කොහෙද මේ බෑග් එකකුත් උස්සගෙන යන්නේ? ජොබ් එකට ගිහිල්ලා එන ගමන් ගෙදර එනවා. කවුද ගෙදර ඉන්නේ තව? අම්මයි මල්ලි තාත්තා යනවා. මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි මොකද කරන්නේ? මල්ලි නම් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඉස්කෝලේ යනවා. කී වසරේද? 10 වසරේ. මල්ලි දඟයිද? නෑ මිනිහා නිවිච්ච දාරිද. නිවිච්ච චරිතයක්. ඔයත් එහෙමද? මම නම් එහෙම නෑ. නිවිලා නෑ. නෑ. ඔයාට ජීවිතයව අභියෝගය මොකක්ද කියලා මතක් කරොත් මේ වෙනකන් දැනුණම අභියෝගය මොකක්ද? ඔක්කො එකක් තියෙනවා ඉතින් ඒක ඒක අමාරුයි කියන කමන්න තමයි මොන අභියෝගයාවත් කොල්ලෙක් විදිහට මොන දෙනවනේ අනිවාර්යයෙන්. ඕන දෙයකට බය නැතුව මොන දීලා සටන් කරලා ජීවිතේ ජය ගන්න එච්චර අපිට කරන් තියෙන්නේ නේද? අනිවාර්යයෙන්. ඔයා ගාව රුපියල් 500ක් තියෙනවා. හරි. ඒ රුපියල් 500න් 10%ක් ඔයා මල්ලිට දෙනවා. ඔයා ගාව තියෙන ගාණ කීයද? 470. 10%ක් ඔයා දෙනවා මල්ලිට. 450යි. 450යි. වා ගණන්කාරය. ඔයා ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් කොච්චර කාලෙ වෙනවද? අවුරුදු 4ක්. අවුරුදු 4ක් විතර වෙනවා. ඒ කාලේ කියන්නේ ගණන් වලට හොඳට ලකුණු තියෙන්නේ නැති. නෑ. ගණන්. එම මට නම් හිතෙන්නේ නෑ හැබැයි. හරි මට මෙන්න මේ ආකාශ උත්තර දෙන්න. ජීවිතේ අපි සමහරත් තැන්වල ෆේල් වෙනවා කියලා කියන්නේ අපි එතන ජීවිතය අත්හරින්න ඕනේද? නෑ. එහෙනම් මොකද්ද අපිට කරන්න පුළුවන්? ඒවට අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ අනිවාර්යයෙන්. මුහුණ දෙන්න ඕනේ. අපිට එක තැනක ෆේල් වුණා කියලා එතන වැල්ලා ඉන්න ඕනේ නෑ නේද? නෑ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම එහෙමයි. ඉතින් අපිට ඉස්සරහට අවස්ථා ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථා හරියට අපි යුටිලයිස් කරොත් අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් ආකාශ් ඔන්න ඔයා හරියට අපිට උත්තරේ දුන්නා. ඒකින්ද මේ තෑගි හිත නැවතුම් තැනදී අපි දෙන බොහොම ස්තුතියි. Thank අපිත් එක්ක you. කතා කරාට. Thank you. ජය වේවා. හැමදේම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. එහෙම තමයි ජනනී සමහරක් වෙලාවට මේ කොල්ලෝ ඉනා වෙලා සතුටින් එමීටියට නිශ්ශබ්ද විදියට අහිංසක මිනිස්සු කියලා හිතනවා. ඇත්ත. හරිද? හැබැයි ඒ අතුලාන්තේ ගත්තම ලොකු අභියෝග වලට මුහුණ දෙන කොල්ලෝ ඉනා වෙලා සතුටින් ඒවට මුහුණ දෙනවා. හැබැයි ගොඩක් දේවල් ඇස් දෙකෙන් කියව ගන්න පුළුවන් බලන් ඉන්න අයට. මං කියෙව්වා. ඔයාගේ නම් වැඩක් නැහැ. මේ දැසම අක්කට තමයි කියන්න වෙන්නේ. හිත නැවතුන තැන නවතින්න Riding fun, surfing fun, academics
හරිම ගේමක් දීලා Beach cricket, world cricket, ලෝකෙ භාවිකා Surfing fun, hot and spicy, super chill liquor Hot and spicy champion cup එක ගෙන SPN Prima කොත්තු me wishing let fun beach this begin Trendy කොල්ල passing tap ගැම්මට පැතිරෙනවා Hot and spicy cup උස්සන ඇම්ම ඇඟට එනවා ලංකාවම එකතු කරන dashing shot දෙනවා Prima කොත්තු me fun එක රටේම පැතිරෙනවා Hot and spicy නංගිලා අපි අදිමු අල්ලලා එන්න කැරකිලා fun cup ගන්න උස්සලා Trendy මල්ලිලා එතකොට tattoo අයියලා Prima කොත්තු me අක්කලගේ මට එකෙන් සෙට් වෙලා Beach cricket fun නාත නැගලම යනවා Full happening Tinder vibe viral වෙනවා පඳුර ඇතුලේ quick fun එක නැගලම යනවා Waves crashing heart flashing fun ලෝකෙට යනවා Hot and spicy දකුණේ කොල්ලෝ heat level max Cup එක උස්සන් එන්නට දෙනවා full sub வாங்க மச்சான் வாங்க நாங்க சேர்ந்து பாடலாம் Prima கொத்து மீயோட விசில் போடலாம் Pitch එක දෙක කරන්න team එක set වෙනවා Prima කොත්තු me fun එක double triple වෙනවා No fear අපි on fire then game එක set වෙනවා Hot and spicy vibe පාර වටේම පැතිරෙනවා Sexy with heat කරනවද Prima කොත්තු me kick එක up වෙනකොට spicy beat අපි ready ආතල් peak එකේ Prima කොත්තු me wrist එකේ Hot and spicy hit ම තමයි අපි ඉන්නේ fun එකේ Insta story feel වෙනවා TikTok hit වෙනවා crowd එක viral යනවා fun එක පැතිරෙනවා Hot and spicy හතරේ පාර heat එක high high පාර slow එක දැන් නගින පාර feelers අති වැටෙන පාර වතිද්දී අපි පපරේ පාර අහසින් යයි drone පාර Prima කොත්තු me share පාර Hot and spicy tasty මාර Hot and spicy fun hit එක ගන්න අපි සැවේ මේ පාරත් හතර අතට දෙනවා අපි වැඩේ Prima කොත්තු me රැල්ලයි මේ පැතිරෙන්නේ Hot and spicy fun cup එක අපි උස්සන්නේ Cricket match fun Prima කොත්තු me තියනකම් Prima කොත්තු me fun තමයි රෝස මලක් වගේ හරිම හුරතැන නංගි බබෙක්. නම් මොකද්ද වාගේ? ඕෂධී ඕෂධීගේ සම්පූර්ණ නම මොකද්ද? HWA හිමංසා ඕෂධී හේවාවසම් HWA හිමාෂා ඕෂධී හේවවසම්. හරි. ඕෂදී තව කවුද ගෙදර ඉන්නේ? අක්කයි අම්මයි ලොකු තාත්තයි අක්කත් එක්ක රණ්ඩු වෙනවා කියලා වල අම්මා කිව්ව ඇත්තද? ඇයි ඒ රණ්ඩු වෙන්නේ? නිකන් රණ්ඩු වෙන්නේ. අක්කගේ නම මොකද්ද? දුලාංජනි දුලාංජනි. දැන් මෙහෙම බලන් ඉඳලා බෑ ඕෂදී. ඔව් මෙහෙම පොඩ්ඩක් බලන්න ඕනේ කැමරා එක දිහා. දැන් ඉස්කෝලේ යනව නේද තාම? අක්ක මොනවද කරන්නේ? අක්කා ඒ ලෙවල් ලිව්වා දැන් ගෙදර ඉන්නේ ගෙදර ඉන්නේ. මේ අක්ක මොනාටද අක්කට කැමු යන්න පුළුවන්ද? බෑ බෑද? ඔයාට මේ අම්මා ඔයාට කියලා හිමු යව ගන්න අවස්ථාවක් තියෙනවද? ඔයාට පුළුවන්ද යන්න? හොඳ අක්කට බැරි වෙන්න ඔයාට පුළුවන් වෙන්න හේතුව. අක්කා කම්මැලි. අම්මා උයන තැන හැමදාම ඉතින් බලාගෙන ඉඳලා උයන්න තැන දන්නවා අක්කා එම නෑ. පොඩක් අක්කා කම්මැලිනේ. අක්කත් දන්නවා උයන්න එයා උයන්නේ ඒකට හේතුව කම්මැලිකම. අපේ අම්මත් ඔයා කියනවා. මෙයා වගේම තමයි. ඒකින්ද දුලංජී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඉස්කෝලේ හොඳම යාළුවා කවුද? ෂයිනි ෂයිනි. ෂයිනිට ගොඩක් ආදරේ වුණා. හොඳයි. ඔයාගේ ලොකු වෙලා කවුරුද වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඇයි? එයා ගොඩක් හොඳ වැඩ කරනවා ඩොක්ටර්ලා මං හිතුවා අක්කට බෙහෙත් දෙන්න හදන්න කියලා. එහෙම නෙමෙයිද? නෑ හරි. දැන් මෙහෙමයි අපි වගේ ප්‍රශ්නයක් අහනවා. හොඳට අහගෙන ඉඳලා ඒකට උත්තරේ දෙන්න. ඔයාලට ගණන් එහෙම හොඳට පුළුවන්ද? සාමාන්‍යයෙන් පුළුවන් එහෙනම් ඔයාලට මේකට උත්තරේ අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. ඔන්න මිෂේල් තමයි අහන්නේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මෙන්න මේකයි. ඔයා ගාව තියෙනවා රුපියල් 500ක්. මේ 500න් 100ට 10ක් ඔයා අක්කට දෙනවා. ඔයා ගාව කීයද තියෙන්නේ? 110ක් දුන්නා ඔව්. 500 10ක් අක්කට දෙනවා. ඔයා ගාව කීයද තියෙන්නේ?
250 හොඳට හිතන්න 500 150ක් 10ක් 50ක් දුන්නොත් ඔව් 500න් 10ක් බලන්න 400 400ද ළඟට එනවා ඔයා 500න් 10ක් අක්කට දෙනවා දුන්නට පස්සේ කීයක් තියෙනවා හරි 450ක් 450ක් වගේද වගේද 450 450යි අම්මේ අක්කට අඩුවෙන් හම්බෙන්න ගියේ රුපියල් 50 වැඩියෙන් හම්බුණා අනේ අක්කට වැඩියෙන් දෙන්න වැඩියෙන් දෙන්න බලන්න ගියේ අක්කට ආදරේනේ ගොඩක් අඬුනාට කොච්චරක් ආදරේද අක්කට ගොඩාක් ගොඩාක් කැමරාවක් දිහා බලන් කියන අක්කට ගොඩාක් ආදරේ කියලා අක්කට ගොඩාක් ආදරේ අම්මටත් ගොඩාක් ආදරේ කියන්නේ අම්මටත් ගොඩක් ආදරේ අක්ක හැබැයි අක්ක අනිත් දවසේ යන්න අද අනිත් දවසේ යන්න කියන්නේ අක්කා අනිත් අපේ නංගි මට නම් ඔහොම කියන්න එන්න එපා ප්ලීස් නෑ නංගි කියන්නේ නෑනේ අක්ක වෙනවා ගිලි මම යනවා අන්නේ මේ පාලන හරි, තන්ත්‍රය අපිට හැදිලා තියෙනවා හරියටම උත්තරේ දුන්නා අපේ චූටි හුරතල් නංගි බබා. ඉතින් ඔන්න එයාට හම්බෙන්නේ. තෑග්ග තමයි මිෂෙල් මේ විදිහට දෙන්නේ. ඔන්න හිත නැවතුණු තැන වෙතින් මේ තෑග්ග අපි වඩ දෙන බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට අපිත් එක්ක එකතු වුණාට හොඳට ඉගෙන ගන්න එහෙනම් thank you so much. හරි. Bye. bye bye. ඉතින් මෙල්සරි පුරට ආපු වෙලාවේ ඔන්න 110ක් ගෙදර අරගෙන යන්න හදන්නේ ඔව් මට දෙනවද ඔයාගේ ගානෙන් 110ක්? අනේ මේ පිස්සු මම කරන්න එපා එකපාරකුත් ඉල්ලුවා දුන්නේ නැහැ. කොහොම හරි ගන්නවා. හරි කවන්නේ. ඔන්න අපි මැල්සිරිපුරට ඇවිල්ලා ලස්සන කතා බහක නිරත වුණා හැමෝත් එක්කම ආදරේ බෙදාගත්ත, තෑගි බෙදාගත්ත. එහෙනම් අපි දැන් යන්න හදන්නේ ඊළඟ දවසේ ඔයාගේ ටවුන් එකට එන්න බලාපොරොත්තු වෙයි. ඉතින් ආදරයෙන් රැඳී ඉන්න අපිත් එක්ක බය වෙන්න එපා කතා කරන්න අපි එහෙම නපුරු නෑ නේද ජනනි මේ ඉතින් අපි යනවා hi guys මේ ඔබ ආදරේ කරන හිත නැවතුණු තැන